මේක තමයි මගේ පළවෙනි ට්‍රැවල් වීලොග් එක. අපි නිතරම ට්‍රැවල් කරනවා නමුත් කවදාවත් ඒක වීලොග් එකක් විදිහට කරන්න හිතුවේ නැහැ. හැබැයි ඉතින් මම කොහොමත් ට්‍රිප් එකක් ගියාම සෑහෙන ෆොටෝස් වීඩියෝස් ගන්නවා. ඉතින් මං හිතුවා පොඩි ට්‍රයි අවුට් එකක් දෙන්න පොඩි ට්‍රැවල් වීඩියෝ එකක් කරලා. ඔයගොල්ලෝ ඒක බලලා ගුණදොස් කියන්න. මේ ට්‍රැවල් වීඩියෝ එකේ මම කතා කරන්නේ අපි ළඟදී ගියා රම්බොඩ පැත්තේ. මේ රම්බොඩ පැත්තේ එක්තරා ස්ථානයක ඉඳලා කොත්මලේ ජලාශය ඇතුළු ඒ එන view එක තමයි මෙතන තියෙන්නේ. ටිකක් වැහිබර දවසක් නමුත් ලොකුවට මවුලක් තිබ්බේ නැහැ. ඒ view එක ඔයගලන්ට බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ටිකක් දිගයි. මේක මගේ පළවෙනි try එක. නමුත් මම උපරිම උත්සාහයක් කරනවා ඔයගලන්ට සාධාරණය කරන්න. ඉතින් අපි ඉන්නේ පන්නිපිටිය ප්‍රදේශයේ. පන්නිපිටිය ප්‍රදේශයේ ඉඳලා රම්බොඩට අපි ගිය පාත් එක තමයි මේ පෙන්වන්නේ. normally suggest උනේ highway එකත් එක්ක යන පාත් එක. නමුත් මම ඒක නෙමෙයි වැඩිපුර කඳු තියෙන වැඩිපුර වංගු තියෙන පාත් එක තමයි select කරේ. ඉතින් මේ පාත් එක අවිස්සාවේල්ලට ගිහිල්ලා එතන යටියන්තොට ඊට පස්සේ කිතුල්ගල ගිනිගත් හේන ඊට පස්සේ නාවල පිටිය ඊට පස්සේ හරංගල සාමාන්‍ය ඉස්සරහට අපි කතාවේ හරංගල ගැන තවදුරටත් ඊට පස්සේ එහෙම තමයි වංගු අරගෙන යන්නේ. ඔන්න ඔතන කොත්මලේ ඩෑම් එකක් තියෙනවා. ඉතින් ඒ වංගු ටික ඔක්කොම අරගෙන අපි රම්බොඩ ළඟ වෙන අදහසින් තමයි ගියේ. නමුත් මම මැප් එකේ ඔක චෙක් කරද්දි කොත්මලේ ඩෑම් එක දැකපු නිසා මට හිතුණා කොත්මලේ ඩෑම් එකත් පොඩ්ඩක් චෙක් අවුට් කරන්න. ඉතින් ඔන්න ඔතනින් හරංගලෙන් අපි හරවලා කොත්මලේ ඩෑම් එකට ගිය පල්ලම් ඒ පොඩි පාරක් තියෙනවා. ඒක ගොඩක් පල්ලම් සහිත පාරක්. ඒ පාරේ ගිහිල්ලා කොත්මලේ ඩෑම් එකත් අපි බැලුවා. දැන් බලමු අපි කොත්මලේ ඩෑම් එකට එන්ටර් වෙන ගේට් එක මොන වගේද කොහොමද ඒ view එක අපිට පේන්නේ කියලා. දැන් ඔයගලන්ට ඔන්න ඒක බලා ගන්න හැකියාව තියෙනවා. මේ තියෙන ඩෑම් එක හරිම ලස්සනයි. පොඩි වෙහිබර කාලගුණයක තියෙන දවසක්. ඒ වගේම ඔයගලන්ට අනිත් කන්දේ චෛත්‍යයත් පේනවා මහවැලි මහා සෑය. මේ තියෙන්නේ කොත්මලේ ඩෑම් එක ක්‍රොස් කරලා නැගෙනහිර දිශාවට B431 මාර්ගයේ ඔස්සේ ටිකක් ගියාම ඔයගලන්ට කොත්මලේ ඩෑම් එකත් එක්කම හදපු නැරඹු මධ්‍යස්ථානයක් දකින්න ලැබෙනවා. මේක ඇත්තටම රජයේ කන්තෝරුවක්ව තිබිලා දැන් ඒක නැරඹු මධ්‍යස්ථානයක් බවට පත් කළා. පොඩි කෞතුකාගාරයකුත් එක්ක තාම ආකර්ශනීය ස්ථානයක්. ඉතින් එතනින් ඔයගලන්ට මේ ඩෑම් එක හදපු හැටි, ඒකේ තියෙන විශේෂ පාරිසරික ලක්ෂණ, ඒකේ තියෙන තාක්ෂණික කාරණා වගේ දේවල් බලන්න පුළුවන්. දැන් ඇත්තටම ඔයගලගෙන් පොඩ සමාවයි දෙනවා මේ මං වීඩියෝ එක කරේ ගොඩක්ම 90%ක්ම මේකේ වීඩියෝස් තියෙන්නේ උස් අතට. vertical තමයි තියෙන්නේ. ඒක හරියටම අනිත් පැත්තට කරන්න තිබ්බේ. නමුත් මම මේක TikTok එකට කෙටි වීඩියෝස් ටිකක් දාන අදහසින් තමයි කරේ. පස්සේ තමයි හිතුනේ මේ වගේ සම්පූර්ණ වීලොග් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් බලන්න කොත්මලේ ඩෑම් එක කොච්චර ලස්සනද කියලා. එහා පැත්තේ නාවල පිටියේ ඒ කඳු ප්‍රදේශය පේනවා. ඒ නගරය එක කඳුලින් එහා පැත්තේ තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ඩෑම් එක. මේක තමයි ලංකාවේ උසින්ම පිහිටි ඒක හදද්දි කොත්මලේ ඩෑම් එක හදද්දි ලංකාවේ උසින්ම පිහිටි ජල විදුලි බලාගාරය සහිත වේල කියලා තමයි කිව්වේ. මෙන්න මේ ස්ථානයේ වැදගත්. ඔයගලන්ට පේනවා නිකන් පොඩි පල්ලමක් එක්ක පොඩි ඔතනින් පොඩියට මිනිස්සු පේනවා. දැන් ඔයගලන්ට ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට ඔය පේන්නේ කළු පාට පාරක් වගේ දෙයක් එලින්ම ජලාශයට යන. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. හරි. දැන් මේ තියෙන්නේ වටපිටාව view එක. ඉතින් පොඩ්ඩක් ඒක enjoy කරන්න. දැන් මේ කොත්මලේ ජලාශය ඇත්තටම ගාමිණී දිසානායක මහත්මයා විසින් කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ තමයි පටන් අරගෙන ඉවර කරලා තියෙන්නේ. ඒක ඇත්තටම පටන් අරගෙන තිබ්බීට ප්ලෑන් කරලා තිබ්බීට කලින් නමුත් ඕන්නේ ඒක ඉක්මනට ඉවර කරන්න අවශ්‍ය නිසා මහවැලි ව්‍යාපාරය යටතේ ඉවර කරන්න පටන් අරන් තියෙනවා. මම බණ්ඩාරනායක මෙතන කාලේ ඔරිජිනල් මහවැලි ව්‍යාපාරය මගේ ඉතිහාස නිවැරදි නම් අවුරුදු 30කට තමයි ප්ලෑන් කරලා තිබ්බේ. කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඔක්කොම අවුරුදු 6කින් කරන්න තමයි ඒවකට තිබ්බේ එක්සත් ජාතික පක්ෂ රජයට ඕනේ උනේ. ඉතින් මේ තියෙන කෞතුකාගාරයේ ඇතුලේ ඔයගලන්ට පේන විදිහට පොඩි ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය වටපිට තියෙන කඳු හරි පරිමාණයට හදපු ලස්සන ආකෘතියක්. මේ වගේ දෙයක් දැක්කම සාමාන්‍යයෙන් මට පිස්සු හැදෙනවා. ඉතින් මම එතන හිටපු අපේ සහෝදරයාගෙන් ඒක ගැන විස්තර ඇහුවා. ඉතින් ඔහු ඒක ලස්සනට විස්තර කරලා දෙනවා. ගත්තොත් ලංකාවේ උසම තැන පිහිටි වේල්ල විදිහට තමයි සැලකෙන්නේ. ජලාශ 7ක් හදලා තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ කොත්මලේ. ඊළඟට පොල්ගොල්ල, ඊට පස්සේ බෝතැන්න, වික්ටෝරියා, නන්දිනිගල, නණ්ඩමේ, මාදුරුව ඔය වගේ තියෙනවා. දැන් ඒකෙන් මේ 6ක් හරස් කරලා තියෙන්නේ මහවැලි ගඟට. ඒ කියන්නේ දැන් සිරිපාදෙන් මහලියම පටන් ගන්න. සිරිපාදෙන් කියන්නේ අර ඔය උලපනේ එතකොට නාලපිටිය පැත්තෙන් තමයි මහවැලි ගඟ යන්නේ. එතකොට මේ හරස් කරලා තියෙන්නේ මහවැලි ගඟ නෙමෙයි. මේ හරස් කරලා තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන වතුවංග. අපි ඉන්නේ මෙතන නේ. අපි ඉන්නේ මේ ඔබ්සර්වේෂන් බිල්ඩින් එකේ. ඒ කියන්නේ දැන් අර මහවැලි ගඟේ ප්‍රධාන වතු ගංගාව කියන්නේ කොත්මලා ඔයනේ හරස් කරලා තියෙන්නේ. එතකොට දැන් අර මේක ඔකට සාමාන්‍ය මීටර් 87ක් කියන්නේ මේ මීටර් 87ක් කියන්නේ ජලාශ ගැඹුර. ඒ කියන්නේ ඩෑම් එකක් මීටර් 87ක් උසයි. එතකොට අර වේල මීටර් 600ක් දිගයි, මුදුන මීටර් 10ක් පළලයි. මොකද මේක හදලා තියෙන්නේ රොක් ෆීල් කොන්ක්‍රීට් මෙම්බර් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොන්ක්‍රීට් ආස්තරණයට කළුගල් පුරවලා තමයි ඩෑම් එක හදලා තියෙන්නේ. මොකද අර ස්වභාවික විපත් වලට එහෙම වෘත්තු දෙන විදිහට තමයි කරලා තියෙන්නේ. මේ මෙතන තියෙනවා පෙන්නලා තියෙනවා වාන්දොරටු. මේ තියෙන්නේ මේ දැන් මේ වාන්දොරටු වලින් කරන්නේ අර ජලාශය වැඩි වතුර ටික මුදාහරින්න කරන්නේ. මොකද මේ මෙතන මීටර් මේ වේල හදන්න ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ නිකන් අර පොඩි ඇලමාර්ගයක් තිබිලා තියෙන්නේ. පොඩි ඔයක් නේ තිබිලා තියෙන්නේ. එතකොට අර වේල බැන්දන් පස්සේ මෙතන සම්පූර්ණ තිබ්බ ජනාවාස ටික යට වෙලා තියෙනවා. ඉතින් මේ හැරි ජනාවාස තිබිලා තියෙනවා. සම්පූර්ණ
මේ අඩවිය. තව කිලෝමීටර් 15ක් විතර යනකම් ජලාශය අතර තියෙනවා. මේ ටිකේ දැන් ගම්මාන 17කුයි පන්සල් 8කුයි තමයි යට කරලා තියෙන්නේ ආසන්න වශයෙන්. එතකොට පවුල් 3000ක් වගේ අයින් කරලා තියෙනවා. ඒ ටික සිහි කරන්න තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. මහලි මහසය හදලා තියෙන්නේ. දැන් එතකොට මේකෙන් දැන් අර ගාය ගලක් නෑමක් සිද්ධ වෙන්නේ නෑනේ. වාන්දොරටු වලින් අයින් වෙන වතුර ටික විතරයි මහවැලි ගඟට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ යන ලයින් එක තමයි ඔය පෙන්වලා තියෙන්නේ. මේ මහවැලි ගඟ වැටේ කියන්නේ කොත්මලාවේ මහවැලි ගඟට සම්බන්ධ වෙන්නේ උලපනේ පොල් වතුර කියන හරියෙන් තමයි සම්බන්ධ වෙන්නේ. එතෙන්ට කිලෝමීටර් 6.6ක් උඩින් තමයි වේල් හදලා තියෙන්නේ. එතකොට අර අතන මේ ටනල් ඉන්ටේක් කියලා පෙන්වලා තියෙන්නේ. ඒක දකින්නත් ඇති මෙතන මේ අර කේබල්ස් වගේ දාලා තියෙන්නේ. ඔව්. එතනින් කරන්නාට දැන් මේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ ජල විදුලි උත්පාදනයේ ප්‍රධාන කාරණේ. වතුර ඇතුළට ගන්න පවර් ස්ටේෂන් එක. මේ විදුලි උත්පාදනය කරන එක මේ ඔතනින් පටන් ගන්නවා වතුර මට්ටමින් ඉඳලා අඩි 50ක් හැටියට මම මාර්ගය. සාමාන්‍යයෙන් අඩි 21ක් විතර උස ටනල් එකක් පටන් ගන්න. මේක කිලෝමීටර් 7.5ක් යනකම් මේ පොළොව යටින් විදලා තියෙනවා. මේ කන්දක් විදලා එහා පැත්තට අරන් ගිහලා. මේ කියන්නේ ජාතික විදුලි බලාගාරයේ තියෙන අටපාරි කියන ගස් වලට කිට්ටු. එතන තමයි පවර් ජෙනරේට් කරන්නේ. ඒ මේ මෙතන හදලා තියෙනවද විදුලි බලාගාරේ? එහා පැත්තේ ඉඳලා තියෙන පවර් ස්ටේෂන් එක. ඔය තියෙන මේ ටනල් එකත් එක්ක යන්නේ. ටනල් එක මේ අරියට යන්නේ? ඔව් ටනල් එක මේ උඩහට යන්නේ. මෙහෙම යන්නේ. ඔව් මේක අර ආකෘතිය විදිහට නෑ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ යන විදිහ. මේක නම් මේ ජලාශය හරස් කඩක් පෙන්නලා තියෙන්නේ. මේ යන ලයින් එක මේ තියෙන්නේ. ඒ ගිහිල්ලා මේ තියෙන්නේ විදුලි බලාගාර. පවර් ස්ටේෂන් එක. මේකේ දැන් අර ඕක සැලකෙන්නේ දකුණු ආසියානු කලාපේ හදපු පළවෙනි භූගත ජල විදුලි බලාගාරය. ඒ කියන්නේ පොළොව යට තියෙන මැෂින් හයි කරලා තියෙන්නේ. ඔතන කොයි කාලෙද? හදලා තියෙන කොයි කාලෙද? 1979. ඒ කියන්නේ අර අවුරුදු 6ක වැඩ පිළිවෙලක් නේ තියෙන්නේ. මොකද පරිණාම ව්‍යාපාරයක් හදපු පළවෙනි දෑය. ඒකෙන් දැන් ඕකෙන් අයින් කරන වතුර ටික තාපව මහලින්ට තමයි සම්බන්ධ වෙන්නේ. මේ තියෙන මහලින්ට. එතකොට මේ කොත්මලාවය එතකොට අරින් අයින් වෙන වතුර ටික එකතු වෙලා එන්නේ මේ මහලින්ට. මේ හරහා තමයි අර අනිත් ජලාශ ටික හදලා තියෙන්නේ. මහලින් හරස් කරලා. අරක විතරයි කොත්මලාවය හරස් කරලා මේ කොත්මලේ ඩෑම් එක හදලා තියෙන්නේ. මේ ඉන්නේ මහවැලි ගඟ. අර කොත්මලාවේ වතුර ටික. මේක කොත්මලාවේ මේක 69. ඔය දෙක එකතු වෙලා තමයි මහවැලි ගඟ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් පස්සේද මේ මහවැලි ගඟ වෙන්නේ? මහවැලි ගඟ හැදෙන්නේ. මේක අනිත් ජලාශ මේ අතරේ තියෙන්නේ. ඔව් අනිත් ජලාශෙ මේ අතරේ. ඒ කියන්නේ දැන් මේකෙන් යන වතුර දැන් මේ කොත්මලාවෙන් තමයි මහවැලි ගඟට වැඩිම වතුර ප්‍රමාණයක් එකතු වෙන්නේ. ඒ ටික එකතු වෙලා තමයි පොල්ගොල්ල ඩෑම් එක, බෝතැන්න, වික්ටෝරියා, රන්දිරිගල, රන්ටැඬේ, මාතුරුව ඒ ටික හරස් කරලා තියෙනවා. අවසාන ත්‍රිකුණාමලෙන් තමයි මොහොතට වැටෙන්නේ. මොකද ලංකාවේ දිගම ගඟනේ මහවැලි ගඟ. ඒක කිලෝමීටර් 335ක් දිගයි. ඒක ගිහිල්ලා අන්තිමට ඔය කරලා තියෙන්නේ වතුර ටික ස්ටෝක් කරලා ප්‍රයෝජනයකට අරගන්න එක. තමයි කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය බිහි වුනේ. මේ හදන කාලේ ගත්ත ෆොටෝස්ද මේ? හදන කාලේ ගත්ත ෆොටෝස් ටික තියෙන්නේ. දැන් අවුරුදු දැන් නම් 46ක් වෙනවා හදලා. වේල්ල හදලා මේක. ගාන්සානාගේ මහත්තයා තමයි මේ වැඩ කරලා තියෙන්නේ. එතකොට මේක පිටරට ආධාරයක් මොකක් කරද එහෙම නැත්නම් ආධාර කියන්නේ අපිමද අපේ ඉංජිනේරු ස්වීඩන් ආධාර දීලා තියෙන්නේ. කෝටි 1300ක් ඒ කාලේ ආධාර දීලා තියෙනවා. 1979 පටන්ගෙන 85 තමයි ඉවර කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 6යිනේ. මේ හදලා තියෙන්නේ මොනවද? රෙජිෆෝම්? මේක හදලා තියෙන්නේ නේ. මේක කාඩ්බෝඩ් ඒක රිජිෆෝම්, වෙල්ලට් රෙදි ඒවා පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. මේ දැන් අවුරුදු 10ක් වගේ වෙනවා අර පොඩි කට්ටිය ඇවිල්ලා කෑලි එක ලස්සනට තිබ්බා. මේ කෑලි ගලවලා ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රොජෙක්ට් එක ගැන විවිධ තාක්ෂණික කාරණා ඔයගලන්ට ඔන්න වීඩියෝ එක පෝස්ට් කරලා ඒවා කියවන්න පුළුවන්. ඒ වගේම අතීත කාලේ ගත්ත ෆොටෝස්, ඒ සැමරුම්, මේ උමග ඔරිජිනලි හදපු හැටි, ඊට පස්සේ කොත්මලේ නව නගරය හදපු හැටි, අර යට වෙච්ච ගොඩබිම් වල ඉන්න මිනිස්සුන්ට නැවත අලුතෙන් නගරයක් හදලා දුන්න මේ තියෙන්නේ ඒකේ ෆොටෝස්. ඉතින් මේක ලංකාවේ මම අහලා තියෙනවා, නමුත් මෙච්චර ගැඹුරට මේක දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක ඇත්තටම හොඳ අලුත් අත්දැකීමක් වුණා. මේවා දැන් කාලෙත් එක් ප්‍රොජෙක්ට්ස් එක බැලුවම නතින් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ හැටියට අපි සෑහෙන දේවල් කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් අධ්‍යාපනික වටිනාකමක් තියෙන දෙයක් කියලා මම හිතුවා. ඔය තියෙන ටර්බයින් එක ගෙනත් හයි කරන අවස්ථාව. ඉතින් ඒ වගේම ජලාශයේ විවිධ තාක්ෂණික කාරණා නැවතත් ඔයගලන්ට ඒ විවිධ පුවරු වල ඩිස්ප්ලේ වෙනවා. පීඩන උමග, අධිපීඩන උමග, ඒ වගේ පීඩනය, ඒ වගේම ඒවා තියෙන විස්කම්භය, මේ තියෙන හරස් කඩක් කොහොමද විද්‍යුත් උත්පාදනය වෙන්නේ කියන එක සහ ඉංජිනේරු සැකස්මේ හරස් කඩක් අපිට පෙන්නලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පොඩි වැස්සකුත් ආවා. ඉතින් අපි පොඩ්ඩක් එතන රැඳිලා ඉඳලා වැස්ස අඩු වුණාම නැවතත් වාහනේට එන්න ගත්තා. මේ තියෙන එතනින් නම් පේන මහවැලි මහසෑය සහ ගාමිණී සානායක මහත්මයාගේ පිළිරුව.
ඊට පස්සේ අපි එතන ඉඳන් B431 මාර්ගයේ ඔස්සේ ගමන ආරම්භ කරා. ඉතින් ඊටාම හොඳ පාරක්, කිසිම අවුලක් නැහැ. බොහොම හොඳට කාපට් එක තියෙනවා. ඉතින් හරිම නිස්කලංක විදිහට අපිට ගමන් කරන්න පුළුවන්. දෙපැත්ත මාර ලස්සනයි. අපි එතනින් එහාට ගියේ විශේෂ තැනකට. ඒක තමයි දුටුගැමුණු රජතුමා ස්නානය කරපු පිහිල්ල. ඉතින් මේකට කියන්නේ රණමුණේ පිහිල්ල කියලා. ඒ පිහිල්ල තියෙන ගම්මානේ තමයි මේ. ඉතින් බලන්න ඒකේ ලස්සන. ගමක් වටේම කඳු, එක පැත්තකින් ওই තියෙන පිහිල්ලේ දර්ශනයක් ඈතින් ඉඳන් පාරේ ඉඳන් පේන විදිහ. ඒ වගේම එතනින් ඉඳන් කැමරාව හැරෙව්වහම වටේටම අපිට ජලාශය, කොත්මලේ ජලාශය පේනවා. එතනින් එහා කඳුපන්ති පේනවා. මේ ඒ වගේම හෙල්මලු ක්‍රමයට වගා කරපු වෙල්ලේ ආයවල් පේනවා. මේ තියෙන්නේ රණමුණේ පිහිල්ල ගැන තියෙන පොඩි විස්තරයක් තියෙන පුහුරුවක්. ඊට පස්සේ අපි වාහනයෙන් බැහැලා වෙල දිගේ, නියර දිගේ මම නම් ඔය කොන්ක්‍රීට් එක උඩින් ඇවිදගෙන ගියා පිහිල්ල බලන්න. ඉතින් ඒක ඒ යන ටිකත් මාර එක්සයිටිං. සාමාන්‍ය මේ වගේ අත්දැකීම් දැන් කාලේ ලැබෙන අඩුයි. මේ හුළඟයි ඒ සීතලයි එක්ක ඒ ලැබෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ. යාළුවෝ කීප දෙනෙකුත් හිටියා, ගැට ගහලා තිබ්බෙත් නැහැ. පොඩ්ඩක් බයත් වුණා, ළඟින් යන්න අවුලක් නැහැ. මම හිතන්නේ ඒගොල්ලන්ට මිනිස්සු හොඳට පුරුදුයි. ඉතින් මේ මෙතන පීල ගාවට යන එක ගල් වලින් පැන පැන මඩ වලින් බේරි බේරි යන්න ඕනේ. ඉතින් එතන පොඩි තෑගි වගේකුත් තිබ්බා මග දිගේ. ඒවත් පොඩ්ඩක් බේරගෙන යන්න ඕනේ. මම හිතන්නේ ඕගොල්ලන්ට දකින්න ලැබෙයි. තව ටිකකින් ඒ වගේ ලොකු තෑග්ගා. සාමාන්‍යයෙන් ඒක පෑගුණොත් කකුල අඩි භාගයක් විතර කකුල ඇතුළට කිඳා බහිනවා. ඔය තියෙන මේ වගේ එකක් තමයි. මේ වතුරේ සද්දෙම කියන්න පුළුවන් නේද පිරිසිදු බව. ඔය තියෙන තුන්වෙනි පීල්ල. පීලි 3ක් තියෙනවා. එතකොට ගම්මු කිව්වේ උඩම පීල්ලෙන් තමයි ඒගොල්ලෝ වතුර බොන්නේ. මේකෙන් තමයි ඒගොල්ලෝ නාන්නේ කරන්නේ කියලා. ඉතින් මම පොඩි ස්ලෝ මෝෂන් වීඩියෝ එකකුත් ගත්තා ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න. මේ තියෙන්නේ එතනම එහා පැත්තේ ඊට උඩින් තියෙන අනිකුත් පීලි දෙක. ඉතින් මේ කඳු පන්ති වලින් ඒ කන්දෙන් තමයි මේ වතුර ගලාගෙන එන්නේ. මේ තියෙන්නේ ඒ පීලි නම් වටේ පිටේ බැලුවම පේන හැටි. ඒ view එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හිතුවේ අනිකුත් වීලොගර්ස්ලට වඩා චුට්ටක් වෙනස් විදිහට ඒ මොමන්ට් එක එන්ජොයි කරන එකත් පොඩ්ඩක් වීඩියෝ එකේ පෙන්වන්න ස්ලෝ මෝෂන් ගන්න පුළුවන් තැන්වල. එතකොට ඔයගලන්ට වීඩියෝ එක බලන්න හැකියාව තියෙනවා. ඒ ෆීලිං එක පුළුවන් තරම් විඳ ගන්න ගමන්. මම හිතනවා මේ ස්ටයිල් එකට ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. නැත්නම් අනිත් අය කරන විදිහට මට කරන්න පුළුවන්. නමුත් පොඩි වෙනසකුත් තියෙන්න බෑ නේද? ඉතින් අපි එන්න පිටත් වුණා. නැන්ද කෙනෙක් හිටියා එතන ස්නානය කරමින්, ඇයට උදව් කරමින් අපි පහළට ආවා. එය ගම ගැන අපිට සෑහෙන විස්තර එන ගමන් කිව්වා. ඒ හරිම නිහතමානී අව්‍යාජ මිනිස්සු. ඉතින් ඒගොල්ලොත් එක්ක සෑහෙන ලවක් අපි කතා කර හිටියා. ඊට පස්සේ අපි නැවත එන්න පිටත් වුණා. එන්න පිටත් වෙනකොට අපි දැක්ක ඈත කන්දක, ඊටාම උස කන්දක යමක්. ඔයගලන්ට පේනවා ඇති. මොකද්ද? දියැලක්. ඉතින් එච්චර උස කන්දක අපිට දියැලක් දකින්න ලැබෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ මේ යන මාර්ගේ. නමුත් ඒක සෑහෙන උසකින් තියෙන මේ කැමරාවෙන් හරියටම විස්තර වෙන්නේ නැහැ ඒ දර්ශනය. ඊටාම ඉහළ තැනක ඒ දියැල්ල වැටෙනවා දැක්කා අපි. ඉතින් අපි මේ දියැල්ල මොකද්ද කියන එක ගැන ලොකු කුතුහලයෙන් තමයි ගියේ. ඔයගොල්ලෝ දන්නවනම් මේ ටයිම් ස්ටෑම්ප් එකත් එක්ක කමෙන්ට් කරන්න මොකද්ද මේ දියැල්ල කියලා. මේ පාර අයිනෙන් ගලා යන්නේ මේ දියැල්ලෙන් එන ජලය. දැන් නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට සමහර විට කියන්න පුළුවන් මේ පැත්තේ අයට මොකද්ද මේ දියැල්ල කියලා. ඔන්න මම zoom in කරනවා බලන්න. ඒ ඈත තියෙන දියැල්ලෙන් තමයි මේ පාර අයිනට වෙනකන් මේ ජලය ගමන් කරන්නේ. ඉතින් මේක තමයි අර ළඟදී බස් රථ අනතුරක් සිද්ධ වුණේ. සෑහෙන පිරිසක් බස් රථේ පෙරළලා මිය ගිය ප්‍රදේශයේ ගැරන්ඩි ඇල්ල ප්‍රදේශයේ තියෙන ගැරන්ඩි ඇල්ල තමයි ඒ. ඉතින් ඒකේ වතුර තමයි ඔය පල්ලෙහාට එන්නේ. ඉතින් මෙතෙන්දි මම තීරණය කරා අපි මේ ප්‍රදේශයෙන් එන්න කලින් මේ ඇල්ල බලන්න යන්න හැකියාවක් තියෙනවද කියලා විමසන්න. වුන් කිව්වා පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් වාහනයක් යන සුසු පාරක් කියලා, අනිත් පාර නම් කැඩිලා කියලා කිව්වා. ඉතින් අපි තීරණය කරා පුස්සල්ලා ප්‍රදේශයෙන් උඩට යන්න තියෙනවා පාරක්. අන්න ඒ පාරේ ගිහලා ගැරන්ඩි ඇල්ල බලන්න. අපේ ට්‍රිප් එක අවසන් වෙන්න කලින්. නමුත් මේ යන ගමන් අපිට ඒක බලන්න හැකියාවක් නෑ. අපි මේ ප්‍රදේශය දැටවත් පාස් කරන් ඇවිල්ලා, ඒ පාර පාස් කරන් ඇවිල්ලා ඉවරයි. ඒකින්ද අපි හිතුවා එන ගමන් ඒ ගැරන්ඩි ඇල්ල බලන්න යන්න. ඊට පස්සේ එතනින් චුට්ටක් දුර ගිහිල්ලා ඔයගලන්ට කැමරාව අනික් පැත්ත හරවපු ගමන් දකින්න ලැබෙනවා තවත් ලස්සන දියඇල්ලක්. මොකද්ද මේ දියඇල්ල? මේකට තමයි පූණ ඇල්ල කියලා කියන්නේ. ඉතින් පූණ ඇල්ලත් පාර අයිනට ලස්සනට පේනවා. මේ තියෙන්නේ අපි මේ පාස් කරන් ආපු ප්‍රදේශයේ කොත්මලේ ජලාශය ඔයගලන්ට පේනවා. ඒ වගේම මේ view එක පොඩ්ඩක් පෝස් කරොත් මම මෙතන ඉතාලියකින් පෙන්නනවා කොත්මලේ ඩෑම් එක. අපි එතන ඩෑම් එක උඩින් තමයි මේ පැත්තට ආවේ ක්‍රොස් කරේ. ඉතින් සම්පූර්ණ ඒරියා එකම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් බැලුවොත්
මහවැලි මහසෑය කොතත් මෙතෙන්ට දර්ශනය වෙනවා. මේ තමයි ඇත්තටම රම්බොඩ පාරේ තියෙන ප්‍රසිද්ධ අවන්හලා. ගොඩක් රිවිව්ස් ෆොරිනර්ස්ලා ඇවිල්ලා මෙතන හොඳ රිවිව්ස් දීලා තිබ්බා. ඉතින් කෑම ඉතාම රසයි. ඒ වගේම view එකත් හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා තැන මොකද්ද කියලා. පාරයිනිමයි තියෙන්නේ. මේ තියෙන අපි ඊට පස්සේ හොටෙල් එකට ආවා. ටී බුෂ් හොටෙල් එක ඕක්‍රේ. ඒකේ අපේ රූම් එකේ බැල්කනියට ගිය ගමන් තියෙන view එක තමයි මේ. ඉතින් හිතා ගන්න ඉස්සරහට පූනෑල්ල මං කියපු ඒක හොඳටම දර්ශනය වෙනවා. ඒ වගේම උස්ස කඳු සීතල මීදුම වලාකුළු වලින් වෙච්ච කඳු මුදුන් කිලෝමීටර් ගණනාවක් ඈතට ජලාශයත් එක්ක අනිකුත් කඳු වැටි සෑහෙන ප්‍රදේශයක් මේ තැනට දර්ශනය වෙනවා. ඉතින් අපි ටී බුෂ් හොටෙල් එකේ ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට පාරායින දිගේ ඇවිදන් ගියා. මේ තියෙන්නේ පාරායින තියෙන දියඇලි. මේ දියඇල්ලේ නම් නමක් අපි දැනන් හිටියේ නැහැ. පස්සේ විමසුවාම කිව්වා මේක තමයි දේවතුර දියඇල්ල කියලා. මෙතන රම්බොඩ ටනල් එක ගාවමයි තියෙන්නේ. රම්බොඩ මහා මාර්ගයේ යනවා ලොකු ටනල් එකක් ඇතුලෙන්. ඒ ටනල් එක ගාවමයි ඒ දියඇල්ල තියෙන්නේ. ඉතින් මේ හොඳට වතුර තියෙන වහින කාලේ නිසා ඒක අපිට ඉතාම ලස්සනට දැක ගන්න හැකියාව ලැබුණා. ඉතින් ලංකාව කියන්නේ land of the waterfalls කියනවානේ. ඉතින් ඒක ඇත්ත තමයි. පොඩ්ඩක් වැස්සහම සියලුම දියඇලි සක්‍රිය වෙනවා. වහින් නැති කාලෙත් මේ වතුර තියනවලු. නමුත් මේ වහින කාලේ ඉතාම ලස්සනට ඒවා ගලා බහිනවා. ආපු කීප දෙනෙක් පාර මැද වාහනේ නැවැත්තුවා. පොඩ්ඩක් ඔතයින් කරේ නෑ. ඔයගලන්ට පේන්නේ නැති. පාර මැද වාහනේ නවත්තලා තමයි ඒගොල්ලෝ දියල්ල බැලුවේ. අනිත් මිනිස්සුන්ට වෙන අපහසුතාවය ගැන ඒගොල්ලෝ කල්පනා කරේ නෑ. ඒ එහෙම අයත් ලංකාවේ ඉන්නව නේද? ඊට පස්සේ අපි එතන තිබ්බ අතුරු පාරේ. එතන තියෙනවා සයිඩ් පාරක්. මොකද රම්බොඩ ටනල් එක ඇතුලෙන් මිනිස්සුන්ට ඇවිදින්න බෑ. වාහන පමණයි. සයිඩ් එකකින් තියෙනවා පාරක්. ඒකත් ඊටම ලස්සන පාරක්. එක පැත්තක පොඩ්ඩක් පල්ලෙහාට අර ගලා බහිනවා දියල්ලෙන් එන වතුර. ඒ වගේ මේකේ උඩ කන්ද උඩ අපි ඡායාරූපගත කරා වීඩියෝ කරා. මේ තියෙන ඒක උඩත් දියල්ලක් තියෙන. ඒ දියල්ල තමයි මම හිතන්නේ පල්ලෙහාටම ඉන්නේ. ඒක තනි දියල්ලක් විදිහට සැලකුවොත් උඩයි පහළයි බමර කන්දරත් අභියෝගයක් වෙනවා නොඅනුමානයි. එතනින් මීටර් 25ක් විතර ඉස්සරහට ඇවිදන් එනකොට අපි රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක ගාවින් පල්ලෙහාට තියෙනවා පාර. එතනින් අපිට රම්බොඩ ෆෝල්ස් බලන්න යන්න පුළුවන්. අර ඈත දැක්කේ පූනෑල්ල. තාමත් අපිට පේන්නේ ඒක. අපිත් හිතන් හිටියේ ඒක රම්බොඩ ඇල්ලද කියලා එතෙන්ට එනකන්. නමුත් පස්සේ තේරුණා නෑ මේ රම්බොඩ ඇල්ල තියෙන්නේ ඔතන පල්ලෙහා වෙන පැත්තක වෙන ඇන්ගල් එකකින් ඒක බලන්න ඕනේ කියන එක. ඊට පස්සේ හොටෙල් එක ඇතුලෙන් පොඩි ටිකට් එකක් අරන් ඕගලන්ට පුළුවන් රම්බොඩ ඇල්ල බලන්න යන්න ලිෆ්ට් එකේ පල්ලෙහාටම බැස්සහම ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එක හරහා ගිහිල්ලා ඔන්න තියෙනවා රම්බොඩ ඇල්ල. ඉතින් මේ රෙස්ටුරන්ට් එකට මාර view එකක් තියෙනවා. බලන්න කොච්චර ලස්සන view එකක්ද කියලා. අපි මෙතෙන්ට යද්දි ටිකක් හවස් වෙලා හැබැයි. සාමාන්‍යයෙන් 6 මාර අඳුරු වැටෙන්න පටන් අරන්. ඒත් අඳුර වැටෙන්න පටන් ගත්තත් බලන්න කොච්චර ලස්සනට වතුර පාර පේනවද කියලා. මම ඕගලන්ට මේක එන්ජොයි කරන්න දීලා පොඩ්ඩක් නිහඬ වෙන්න. යන්නට බෑ. ගොඩක් හවස් වෙලා නිසා හරියට ලයිටින් තිබ්බේ නැහැ. ඉතින් අපි තීරණය කරා ඊළඟ දවසේ ඇවිල්ලා මේ ඇල්ල බලමු කියලා. ඊළඟ දවසේ උදේම අපි ප්‍රධාන මාර්ගයේ ගියා. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන රම්බොඩ ඇල්ල දෙකක් තියෙනවා. මැද රම්බොඩ සහ පහළ රම්බොඩ. අපි අර ලොකු දිය ඇල්ල අපි දැක්කේ ඒක පහළ රම්බොඩ. මැද රම්බොඩ ඇල්ල කියන්නේ මහා මාර්ගයේ යනකොට ඕගොල්ලන්ට මහා මාර්ගයේ සයිඩ් එකෙන් ඒක පේනවා. ඒ වගේම මහා මාර්ගයේ හරහා මහා මාර්ගයේ යටින් මේ වතුර ගමන් කරලා තමයි පහළ රම්බොඩ ඇල්ලට යන්නේ. මේ තියෙන්නේ මම එක ගත්ත ස්ලෝ මෝෂන් ෆුටේජ් එක. මේ තියෙන්නේ පාරෙන් අනික් පැත්තේ ඒ වතුර ටික ගලාගෙන යනවා. මේ වතුර ප්‍රවාහයේ කෙරවල ඕගලන්ට පෙනෙයි අන්න තියෙනවා ප්‍රපාතය ලොකු දියැල්ල පටන් ගන්න එතනින්. එතනින් චුට්ටක් ඉස්සරහට ගියාම පාරයින තියෙන තවත් දියැලක් තමයි මේ. මේක කුඩා ප්‍රමාණයේ දියැලක්. එතනට චුට්ටක් ඉස්සරහට ගියාම මෙන්න තව දියැලි දෙක තුනක් එක තැන තියෙනවා. හිතා ගන්න බැරි තරම් දියැලි ප්‍රමාණයක් මේ රම්බුඩ ප්‍රදේශයේ තියෙන හරිම අන්ඩර්රේටඩ් ඒරියා එකක්. ඉතින් ඔය ඔතන එන වතුර ප්‍රමාණය ඇත්තටම ඔය එන වතුර පැති කීපයකින් එන්නේ. ඔතනින් හොඳට උඩට බැලුවොත් මම දැන් කැමරාව පොඩ්ඩක් උඩට අල්ලන්නම්. උඩ තියෙන කන්දේ ගස් අතරින් එන්නේ. ඔයගලන්ට පේනවා ඇති සමහර විට. නැත්තම් මම ඊතලයකින් පෙන්නන්නම්. සෑහෙන උඩක ඉඳන් තමයි මේ වතුර ගලාගෙන එන්නේ පල්ලෙහාට. දැන් පේනවා ඇති මම හිතන්නේ අර තනකොළ වගේ තියෙන ඒරියා එකේ ඉඳන් ඊටත් උඩින් ඉඳන් ඇත්තටම වතුර එන්නේ. ඉතින් ඔයගලන්ට ඔතෙන්ට ගියොත් ඒක නරඹන්න පුළුවන්. පුදුම සීතලක් තියෙනවා. පොඩි වැස්සකුත් ආවා ඒ වෙලාවේ ඇත්තටම. ඉතින් මම සයිඩ් එකකින් ගිහිල්ලා ළඟටම ගිහිල්ලා බැලුවා. ඔය තියෙන්නේ උඩම තැන අපිට පේන පාරේ ඉඳන් සෑහෙන උඩක ඉඳන් වතුර වැටෙනවා. වතුර වැටිලා ඒක පාර යටින් ගලාගෙන යනවා.
දැන් ඔය තියෙන්නේ ඒ දියඇල්ලෙම පාරේ අනික් පැත්තේ වතුර ගලාගෙන යන තැන මම ගත්ත ඡායාරූපයක්. ලංකාවේද කියලා හිතා ගන්න බෑ නේද? ඊට පස්සේ අපි නැවතලා හිටපු ටීබෝෂ් හොටෙල් එකේම තියෙනවා තේ කර්මාන්ත ශාලාවක්. ඒකට අල්ලපු බිල්ඩිම ඒගොල්ලන්ගේම එකක්. ඉතින් අපි ඒකටත් ගොඩ වුණා. එතකොට ඉතින් තේ හදන ප්‍රොසෙස් එක මුල සිට විස්තර කරා. ඊටාම පැහැදිලිව ඒ නංගි හොඳට ඒක විස්තර කරා. හොඳ අත්දැකීමක් ලැබුණා. මමත් මෙච්චර කාල ටී ෆැක්ටරිස් වලට ගිහිල්ලා ඔක අහලා තියෙන ඇති වෙන්න. නමුත් අවධානයෙන් ඇහුවේ එදා තමයි. මේකට දාලා හොඳටම ඇඹුරුම් ටික වෙන් කරගන්න. හොඳටම ඇඹුරුනේව ඉස්සරහට වැටෙනවා. ඒ ටික වෙන් කරගෙන වෙනම අයින් කරගන්නවා. ආයි ඊට පස්සේ එතනින් ඇඹුරුම් නැති ටික දෙවෙනි රෝලින් මැෂින් එකට දානවා. ඉතින් ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එක මේ වීඩියෝ එකේ පෙන්වන්න මම අදහස් කරන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ හොටෙල් එකට ගියාම ඒගොල්ලන්ට විස්තර කරන්න දෙයක්වත් තියෙන්න බෑ. නමුත් මේකෙදි බේසිකලි වෙන්නේ ඒ ටී ඇඹුරුම් කරන ක්‍රම තුනක් තියෙනවා, මැෂින් තුනක් තියෙනවා. ඒතර පළවෙනි මැෂින් එකෙන් ඇඹුරුම් කරලා එළියට එන දේ තමයි සාමාන්‍යයෙන් හොඳම කියලා සලකන්නේ. ඒක තමයි මිල අධිකම කියලා සලකන්නේ. ඒ වගේම අවසානයකින් තමයි අපි බොන අපි සාමාන්‍යයෙන් කඩෙන් ගන්න තේ කුඩු එළියට එන්නේ. ඉතින් ඒක ගැන අපි චුට්ටක් බලමු. ඒක වෙනම ඉස්සරහට සාම්පල්ස් එක්ක අපි කතා කරන තැනක් තියෙනවා. මම එතෙන්ට ස්කිප් කරන්නම්. මේක ඊටාම ලොකු විස්තරයක්, සාමාන්‍ය විනාඩි 20ක පැය භාගයක පමණ විස්තරයක්. ඉතින් ඇයට ඒ රාජකාරිය කරන්න ඉඩ තියලා මම එතනින් ඉස්සරහට යන්නම්. මෙතන අහුරනවා. හුරලා පැය දෙකක් විතර තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ඒ කියන්නේ අතනින් අවුට් වෙනවා. අවුට් වෙනවා. හොඳටම ඇඹරුණේවා. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් අවුව කාලෙට නම් අපි මේ ෆෑන් වලින් මේ වතුරත් තියනවා. මොකද උෂ්ණත්වය හරියට තියෙන්න ඕනේ කියලා. මේ කාලවලුත් නෑ. මෙතන අහුරලා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර තියෙනවා. ඒ තිබ්බහම තමයි හොඳ සුවඳ, පාට, රස ඒ හැදෙන්නේ මේ. ඒ කියන්නේ වාතයේ තියෙන ඔක්සිජන් උයි ජලයයි අපි ජලය දෙනවා අඩු නම් ඒ අරගෙන සාමාන්‍යයෙන් හොඳ රසක් සුවඳක් පාටක් හැදෙන්නේ මේක. ඊට පස්සේ මම ඇගෙන් අහනවා සාමාන්‍යයෙන් අපි බොන තේ වල ක්වොලිටි එක අඩුයි කියලා කතාවක් තියෙනවා නේද කියලා. ක්වොලිටි අඩුයි කියන්නේ අර ගොඩක්ම ඇඹරිලා පවුඩර් එකක් වෙනවනේ. ඒකින්. ඒ වගේ කහට වැඩි කියලා. ඔව් කහට වැඩි වුණාට ක්වොලිටි එක අඩු. හොඳටම අඩුයි. මේ අපි ගොඩක් ආස තද පාටට බොන්න නේ. උනාට ක්වොලිටි එක තියෙන්නේ ලොකුම කොලෙන් හදන ටී එකේ. කියන්නේ අඩුම පැෂයකින් අඹරලා ගන්න එකේ තමයි ක්වොලිටි වැඩිම තියෙන්නේ. ඔව්. අපි බොන එකේ තමයි ක්වොලිටි අඩුවෙන්ම තියෙන්නේ. ඒක උඩ විකුණන තියෙන්නේ හොඳ ඒවා. හොඳ ඒවා. අපි දැන් සාමාන්‍යයෙන් නිකන් එළිය මාකට් වල ඔය අපි හදන ඩස්ට් එකටත් කෙමිකල් දානවනේ පාට වෙන්න. දැන් අපේ ෆැක්ටරියම හදන ඒවාට අපි කෙමිකල් දාන්නේ නැහැ. නිකම්ම අවුට් වෙන එක තමයි අපි මෙහෙට ෂොප් එකේ තියෙන්නේ. ඒ තියෙන ඩස්ට් එක. ඒ තියෙන ඩස්ට් එක. ඒ කියන්නේ අර අන්තිමේට හදන එක ඩස්ට් එක. ඒ කියන්නේ ඩස්ට් වලත් ඩස්ට් නම්බර් 1 2 3 කියන. අපේ එකේ තියෙන්නේ පළවෙනිම එක. 1 එක. ඒ කියන්නේ කෙමිකල් මුකුත් නැහැ. නිකම්ම අවුට් වෙන එක තමයි අපි අපේ ෂොප් එකේ. ඒක සුද්දෙක් ඇවිල්ලා මේක ෆස්ට් ග්‍රේඩ් දිල්ලුවත් උඩ ගන්න නැහැ. තියෙනවා. ඒ කියන්නේ ඒ මාකට් එකට යනවා මේ ලොකු ලාර්ජ් කොලේ තියෙනවා තියෙනවා OP පෙකෝ ඒ වගේ ප්‍රයිසස් ටිකක් වැඩි අරගෙන යනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ මේ නිකන් ග්‍රෑම් 40 විතර වෙනවා උඩ 1500ක් චූටි පැකට් කීයක් හදන්න පුළුවන්ද මේ ඒ හදන්න පුළුවන් සාමාන්‍ය මාස 3ක් විතර ඒ කියන්නේ අපි කොළ චුට්ටයි දාන්නේ ලයිට් එකට ඒ කියන්නේ නිකන් කොළ උඩ දිනවද ගන්න ඔව් උඩ දිනනවා එකක් ගමු නෑ ඕකේ පෙකෝ කියන්නේ චීනෙන් විතරම තේ හදලා තියෙන්නේ. එතකොට ඒකේ චීන හදාගත්ත එක්කෙනාගේ නම තමයි පෙකෝ කියලා අන්තිමට දානවා. මේක Google එකේ චෙක් කරාම ඇත්තටම ක්‍රිස්තු පූර්ව 2737 හිටපු අධිරාජ්‍යයට තමයි මේ තේ කොළ මුලින්ම තේ හදන්න පුළුවන් කියලා මුලින්ම තේරලා තියෙන්නේ. මොකද ඇක්සිඩන්ට්ලි තේ කොළ ටිකක් වැටිලා තියෙනවා උණු වතුර වලට. ඊට පස්සේ යා ඒක බීලා තියෙනවා. එතකොට රසය පොඩ්ඩක් වෙනසක් දැනෙලා තමයි යා ඒකට කැමති වෙලා තියෙන්නේ. එතනින් තමයි තේ වල ආරම්භය පටන් ගන්න. චීන නම ඔරෙන්ජ් පෙකෝ. තේ හදලා තියෙන්නේ මොනේ? තේ හදලා තියෙන්නේ චීනෙද මොනේ? ඔව්. චීනේ. මේක තමයි කලර්
දුඹුරු පාට ඒවයි කළු පාට ඒවයි වෙන් කරනවා. මේක ඇතුලේ දෙනවා කාන්දමක් වගේ එකක්. ඒකට දුඹුරු පාට. ඒ කියන්නේ නැටි වගේ තියෙන ලොකු ඒවා දුඹුරු පාට ටික මේ ඇලවෙන වගේ එකක් තමයි වෙන්නේ. ඒතර ටික මේ පැත්තෙන් හැදෙනවා. මේ තියෙන අන්තිමේ පැකින් බෝඩ් එක. මේ තියෙන අපි හදන තේ වර්ග 10. මේකයි ගෝල්ඩන්. ඒ කියන්නේ මේ තියෙන්නේ වයිට් ටී. ඒ කියන්නේ මේ කොළ පාට දාලා ඉන්නේ මේ අපි වයිට් ටී හදන්නේ රතු පාට තේ දාලා. රතු එක. අපි වෙනම ප්ලාන්ටේෂන් වල හදලා තියෙනවා රතු තේ දාලා. වයිට් ටී තමයි ගණන් වැඩිම ගොඩක් මේ වටිනාකම ඒක වෙනම ප්‍රොසෙස් එකක්. නේ. ඒ කියන්නේ රතු පාට තේ දාලා අරගෙන මේ තියෙන බට් එක මේක නන්නේ බට් එක වෙන් කරගන්නවා. ඒ අරගෙන ඒක අවුවේ වේලලා තමයි මේ දෙක හදන්නේ. මේක තමයි ගොඩාක්ම ක්වොලිටි වැඩිම තියෙන හොඳම ගණන් වැඩි තියෙන හොඳම ටී එක තමයි මේ ලෙඩ වලක ඔක්කොටම හොඳ කැන්සර් වලට වයිට් ගොඩක් මේක නම් සාමාන්‍යයෙන් 17000ක් විතර වෙනවා මේ සාමාන්‍යයෙන් ඔව් කිලෝ ගන්න මේ 500ක් ග්‍රෑම් 40ක් වෙනවා 9000ක් ඒ කියන්නේ මේක ගොඩක් ගණන් වැඩි ඊට පස්සේ ග්‍රීන් ටී එක පිළික හොඳට දුන්නා. ඒ කියන්නේ ගොඩක්ම රතු තේ දැල්ලින් අරගෙන කිසියම් ප්‍රොසෙස් එකක් ඇඹරීමක් එහෙම මොකුත් නැහැ නිකම්ම ලාවුවේ වේලලා තමයි ගන්න. ගොඩක්ම ක්වොලිටි කියන්නේ ඒක. ඊට පස්සේ ග්‍රීන් ටී ග්‍රීන් ටී එක වෙනම ප්‍රොසෙස් එකක් මේ ප්‍රොසෙස් නෙමෙයි හීට් කරලා පොළේ හීට් කරලා එහෙම තමයි ගන්න. විනාඩි 3ක් වගේ ඉතර කොච්චර ග්‍රෑම්? කරන සාමාන්‍යයෙන් ග්‍රෑම් 20ක් ඒ 5000 විතර. ඊට පස්සේ OP ඊට පස්සේ ඇයටත් ස්තුති කරලා එතන තිබ්බ තේ පැකට් එකකුත් තරම් අපි එන්න ආවා. ඊට පස්සේ අපි නැවතත් මේ උදේවරුව ඊළඟ දවසේ අපි ගියා රම්බොඩ ඇල්ල බලන්න. මොකද කලින් දවස් ටිකක් රැ වෙලානේ අපි ආවේ. දැන් අර ඈත පේන පූණ ඇල්ලේ වතුර ඔයගලන්ට පේනවා ඇති මඩ පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ උඩහට වහිනවා සෑහෙන ජල කඳක් එකපාරට වැඩි වෙලා තියෙනවා කියලා පේනවා ඇති. ඊට කලින් දවසේ ෆුටේජ් එකත් එක්ක සංසන්දනය කරාම. ඒතකොට මෙතනින් එහාට තමයි අපි දැකපු ලස්සනම දර්ශන දියැලි වල ලස්සනම දර්ශන ඔයගලන්ට ලකින්න ලැබෙන්නේ. දැන් අපි බලමු රම්බොඩ ඇල්ලට තත්ත්වය මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ලිෆ්ට් එකේ උඩ ඉඳලා පේන එක දියැලි දෙකම මෙතෙන්ට පේනවා. ඉතින් අපි ලිෆ්ට් එකේ පල්ලෙහාට ගිහිල්ලා බලමු රම්බොඩ ඇල්ලේ ශබ්දය මොන වගේද කියලා. බලන්න දැන් වතුර සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා කියලා ඔයගලන්ට පේනවා. මෙතන ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ ඒක. ඒ කියන්නේ මෙතන දැනෙන හැඟීම සීතලයි, වතුර වැටෙනවා, දිය සීරාව තියෙනවා. එළියේ වහින්නේ අපිට හිතෙන්නේ වහිනවා කියලා. නමුත් වහින්නේ නෑ. ඒ වගේම මේ කොච්චර ලොකු ජල කඳක් එනවද කියලා හිතෙනවා නම් අර අපිට සාමාන්‍යයෙන් කෝච්චි පාරක ළඟ ඉන්නකොට කෝච්චිය යද්දි අපිට පොළොව දෙදරනවා වගේ දැනෙනවනේ. අන්නේ දෙදරීම මේ හරියටත් දැනෙනවා. ඒ වගේම පපුවටත් බේස් එක වදිනවා පපුවට. එච්චර ලොකු ප්‍රබල ජල කඳක් තමයි ඉන්නේ. ඔය මම අර කලින් පෙන්නපු පාරේ ඉඳන් එන වතුර පාර ප්‍රපාතයට වැටෙන තැන තමයි පේන්නේ ඇත්තටම. ඉතින් ඒ වටේම බොහොම තෙත් වෙලා තියෙන්නේ. පොඩි වැස්සක් තිබ්බදත් මන්ද නමුත් ඒක අපිට හරියටම කියන්න බෑ වැස්සක් තිබ්බද නැද්ද කියලා. බලන්න ශබ්දේ සහ කොච්චර බලයක් චාලක ශක්තියක් එතන මුදා හැරනවාද කියලා. ඒ වගේම මේ වතුර නිකන් අර පුළුන් කැට වගේ. ඉස්සරහට මේකේ ෆුල් ෂොට් එකක් එනවා. ඒක බලන්න ඔන්න මම ස්ලෝ මෝෂන් කරා. අර පුළුන් කැටි කැටි වැටෙන ගතියක් අපිට පේන්න තියෙනවා. ඉතින් ස්වභාව ධර්මයේ මාරයි පුදුමයි නිර්මාණශීලී හරිම ලස්සනයි. මම ඉතින් ඉන්න ගමන් දියැලේ උඩ ඉඳලා වැටෙන වතුර කොටසක් ගැන අවධානය යොමු කරන් හිටියා එක දිගට. ඒ අවධානය යොමු කරවීමේදී මට දැනුණා උඩ සිට පහළටම වතුර වැටෙන්න සාමාන්‍ය තප්පර 10ක් වගේ කාලයක් යනවා කියලා. ඒක ඉතින් නිකන් කරපු කැල්කියුලේෂන් එකක්. එතන පල්ලියට වැටිලා සෑහෙන වේගයෙන් අර මීදුම වගේ වතුර එනවා ඉස්සරහට. තාම වේගයෙන් එතන ලොකු හුලම් පාරක්. ඉතින් අපි එතන පැයක් පමණ ගත කරලා නැවත එන්න පිටත් වුණා. ඉන්දද්දි මට හිතෙච්ච ප්‍රධානම දෙයක් තමයි ඔන්න ඔය තියෙන තනකොළ තියෙන ප්‍රදේශයට මේ පැත්තේ ඉඳන් ස්කයි බ්‍රිජ් එකක් දාලා ග්ලාස් ෆ්ලෝ එකක් එක්ක හෙලිපැඩ් එකකුත් දාලා වටේ රෙස්ටොරන්ට්ස් ටිකක් දාලා සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට වතුර පාරට ලයිට් දාලා මේක අලුත්ම අමුතුම ආකාරයේ සංචාරක කලාපයක් කරන්න පුළුවන් නේද කියලා මට හිතුණා. හැබැයි ඒක පරිසරයට සංවේදී පරිසර කලාපයක්. ඒක ගැන කල්පනා කරලා කරන්න ඕනේ. ඉතින් අවම පරිසර හානියකින්
මේ ප්‍රදේශයටත් මිනිස්සුන්ටත් රටටත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ඒරියා එකක් කියන එක තමයි රම්බොඩ ගැන මට අවසානයේ කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි රම්බොඩ ප්‍රදේශයෙන් පිටත් වුණා. පිටත් වෙලා මේ අපි යන්නේ අර ගැරන්ඩි ඇල්ල බලන්න. ඉතින් අපි වාහනේ ඇවිල්ලා පුස්සල්ලාව නගරයට කිලෝමීටර් එකක් කලින් නවත්තලා එතන පන්සලක් තියෙනවා. ඒ පන්සල ගාවෙන් උඩට පාරක් තියෙනවා. ඒක බස් යන පාරක් ඇත්තටම. පන්සලේ නම ගැමුණු රාජ ටෙම්පල්. හැබැයි මේ පැත්තේ මිනිස්සු මේ පන්සලටයි තේ ළඟ තියෙන ඉස්කෝලටයි කියන්නේ ඩෙල්ටා පන්සලයි ඩෙල්ටා ඉස්කෝලේ කියලා. ඉතින් අපි කාර් එක තියලා අපි හුව කාර් එක යන්න පුළුවන්ද කියලා. අවසාන කොටස් කීපේ අපිට කාර් එක යන්න අමාරුයි කිව්වා. එහෙමනම් ඔයාලට 4 wheel වාහනයක් ඕනේ. 4 wheel වාහනයක් වුණත් සාමාන්‍යයෙන් අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙසල් එකක් වගේ නම් අමාරුයි. ඒක all wheel drive තිබ්බත්. මොකද යට වදින්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේකට එහෙමනම් Nissan petrol වගේ type එකක් ඕනේ. එහෙම නැත්නම් 3 wheel එක. එහෙම නැත්නම් බස් එක. බස් එක ඕකේ රෝද ලොකු නිසා යන්න පුළුවන් කියලා කිව්වා. නැත්නම් අනිවාර්යෙන් යට වදිනවා කියලා. ඒ පාර අපි කාර් එක තියලා 3 wheel එකේ ඒ පුස්සල්ලාවේ හන්දියට කිලෝමීටරයක් කලින් ඉඳන් තිබ්බ පන්සල ගාව දින උඩ පාරේ ගමන් කරන්න පටන් ගත්තා. එතන ඉඳන් කිලෝමීටර් 13ක් පමණ තියෙනවලු ගැරන්ඩි ඇල්ලට. ඉතින් ඒ පාර දෙපැත්තේ තියෙන ලස්සන විඳ ගනිමින් තමයි අපි මේ ගමන යන්නේ. ඔයගලන්ට පේනවා ඇති දෙපැත්තේ තේවතු තියෙනවා. කඳු ඈතට දර්ශනය වෙනවා. සීතලයි. ඉතින් හිතා ගන්න බැරි තරම් ලස්සන පරිසරයක්. ඉතින් අපි 3 wheel එකක මේ යන්න ගත්ත ඩිසිෂන් එක හරිම ඩිසිෂන් එකක් කියලා හිතුණා. මොකද හුලං වැඩි අවට ඇති වෙනකන් හොඳට බලාගෙන ඕනෙම තැනක නවත්තමින් යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා මොන වගේ පරිසරයක්ද මේ ප්‍රදේශයේ තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000කට වැඩි ප්‍රදේශයක් ගැරන්ඩි ඇල්ල ප්‍රදේශයේදී මම හිතන්නේ අඩි 6000කටත් වැඩි උසකට ගමන් කරනවා කියලා තමයි මට දැනුනේ. පොඩ්ඩක් මම Google එකේ චෙක් කරා. around ඒ වගේ තමයි උස. මේ තියෙන තේවතු වල තේ යන්නේ හෙල්බොඩ ටී ෆැක්ටරි සහ ෆ්‍රෝටෝෆ්ට් එහෙම තමයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. අන්න ඒ වතු යායවල් තමයි මේ තියෙන්නේ. හරි හොඳට මේන්ටේන් කරලා තියෙනවා. හැබැයි සමහර තැන්වල ලස්සනට මල් වවලා නිකන් ඇත්තටම ලස්සනයි. ඒ කියන්නේ තේවත්තේ එජ් එකට මල් වවලා තියෙනවා පාර පැත්තට. ඉතින් විවිධ වර්ණයෙන් ලස්සන මල්. ඒ වගේම ඔයගලන්ට පේනවා මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා. ඒ පැත්තේ මිනිස්සුන්ට උදේ හවා දකින්න තියෙන view එක. ඉතින් අපිට මේවා ලස්සන වුණාට ඒ පැත්තේ මිනිස්සුන්ට සෑහෙන දුෂ්කර වෙන්නත් ඉඩ තියෙනවා. බලමු ස්ටාලින් ආපු දවසක අපිට බැරි වෙන එකක් නෑ නේද මේ වගේ තැනකට ගිහලා ඩිජිටල් නෝමැඩ් කෙනෙක් වගේ ජීවත් වෙන්න. ඉතින් ඔහොම අපි උඩට ගමන් කරා. ඇත්තටම පස්සේ තමයි දැනගත්තේ මේ පාත් එකෙන් මේ පාරෙන් තමයි චැරියට් පාත් එකට යන්නේ. ඒතොර චැරියට් පාත් කියන ප්‍රසිද්ධ හයිකින් ට්‍රේල් එකට අපි ගමන් කරන්නේ මේ පාරෙන්. මේ පාරේ බස් එක තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔන්නම් පුස්සල්ලාව පාරින් ඉඳන් බස් එකේ චැරියට් පාත් යන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට පේන්නේ නැති ඔන්න ඔය කියපු පාරේ ඒරියා එක. ඔන්න ඔය පාර ඔහොම අපිට මේ වීඩියෝ එකේ හොම් පෙවුනට ඇත්තටම ඔය වලවල් සෑහෙන ලොකුයි. ඉතින් ඕක තමයි මම කිව්වේ අර වාහනයක එන්න අමාරුයි කියලා. ඊටත් වඩා අමාරු තැන් ඉස්සරහට අපිට අහු වෙනවා. දැන් මේ හරියදී නම් කන හොඳටම අගුල් වැටෙන්න පටන් ගන්න තියෙන්නේ. සෑහෙන ස්ටීප් ක්ලයිම් එකක්. ඒ වගේම පරිසර පද්ධතියත් වෙනස් වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කිලෝමීටර් 13 මේ වගේ විටක හොඳ විටක අබලන් මාර්ගයේ ගමන් කරන්නත් ආපහු එන්නත් කිලෝමීටර් 26ක් සහ අපිට ඒ ඒරියා එක පෙන්වන්න පැයක පමණ කාලයක් මිඩංගු කළ ඒ ත්‍රිවිය සහෝදරයා කීයක් අය කරා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඇත්තටම ඒගොල්ලෝ අය කරේ ඒකට රුපියල් 2500ක මුදලක්. තාම සාධාරණ මුදලක්. සමහරට ඒගොල්ලන්ට පාඩුත් ඇති ඒක. මොකද මට නම් හිතුනේ එහෙමයි. මොකද මේ පැත්තේ තියෙන ගණන් එක්ක බැලුවාම ඉතින් මම උන්ට ඒ සම්බන්ධ ටිකක් වැඩිපුර සැලකීමකුත් කරා. නමුත් මේක තාම ටුවරිස්ට් ඒරියා එකක් නෙමෙයි. මේක ඇල්ලේ වගේ වුණා නම් මේ ගමන යන රුපියල් 8,000 අතර මුදලක් අනිවාර්යෙන් යනවා. නමුත් මේ විදිහට සාධාරණ ප්‍රයිසස් තියෙන තාක්කල් මේක දේශීය සංචාරකයන්ට හොඳට විඳ දරා ගන්න අවස්ථාව තියෙනවා. මේ මම කිව්වේ අර පාරේ තියෙන ලොකු වලවල්. අලිනාවන වලවල්. ඉතින් මේකට එක්ක පොඩි රෝද තියෙන වාහනයක් ඕනේ. එහෙම නැත්නම් බස් එකක් වගේ ලොකු රෝද තියෙන වාහනයක් ඕනේ. අර මැද තියෙන කාර් සහ පොඩි ජීප් වලට නම් මේ ගමන හරිම අමාරුයි. ඔන්න දැන් අපි ගැරන්ඩියල් බලන ගමනාන්තයට ඉතාම ළඟයි. ඔන්න ඔතන ඉඳන් සාමාන්‍යයෙන් මීටර 150ක් වගේ තමයි ගැරන්ඩියල්ල view point එකට තියෙන්නේ. ඔය වංගුව ටිකක් ස්ටීප් වංගුවක් තියෙනවා. ඒ වංගුව ගත්තට පස්සේ විද්‍යාලයක් තියෙනවා. ඒ විද්‍යාලයේ ගාවින් අපිට පාරවල් දෙකක් තියෙනවා. ඒ පාරවල් දෙකේ කැමති පාරක යන්න පුළුවන්. ඉතින් අන්නේ විද්‍යාලය මතක තියාගන්න. ඕකට අපි කියන්නේ අයරි දෙමළ විද්‍යාලය කියලා. අයරි දෙමළ විද්‍යාලයේ ගාවින් තියෙන පාරෙන් තමයි ඔයාලා ගැරන්ඩියල්ල බලන්න යන්න ඕනේ. එතනින් වංගුව ගත්ත ගමන් ඔන්න අපිට පේනවා ගැරන්ඩියල්ල. ඉතින් අර කාර් එකේ මුලින්ම එද්දි අපි ඈත කන්දක් උඩ දැකපු දියැලට මේ විදිහට මාර්ගයක් හදලා මෙතෙන්ට එන්න පුළුවන් කියලා මම දැනගත්තේ එදා තමයි. ඉතින් බලන්න එහා පැත්තේ තියෙන කඳු පන්තිය. ඒ වගේම හරි. මේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන් පොඩි විස්තරයක් උස එහෙම. ඊට පස්සේ
ඒ අයියා අපිට විස්තර කරනවා කොහොමද මේක ගමන් කරන්න ඕනේ මොනවද විස්තර කියලා. ඉක්මනට මීදුම එන්න කලින් යන්න කියලා අපිට කිව්වා. ඉතින් අපි ටක් ටක් ගාලා පහළට බැහැගෙන ගියා. එතනින් චුට්ටක් පල්ලෙහාට බැස්ස ගමන් අපිට ගැරන්ඩියල view point එක තියෙනවා. මේ තියෙන්නේ අනිත් පැත්තේ අර කොත්මලේ අපි හොටෙල් එකේ ඉඳලා දැකපු view එක අපිට ගැරන්ඩියල මුදුනේ ඉඳලා බලන්න පුළුවන්. මේ තියෙන ජලාශය view එක. ඒ වගේම මෙතනට පූර්ණ ඇල්ලත් පේනවා. අපේ හොටෙල් රූම් එකේ බැල්කනි එකට පිනිච්ච දිය ඇල්ලත් ඔතෙන්ට පේනවා. අර ඉස්සරහා චූටියට වයි අකුරේ හැඩයට ඒක පේනවා. හරි මේ තියෙන ගැරන්ඩි ඇල්ල. ඉතින් අපි එතෙන්ට බහින්න පටන් ගන්නවා. මේක ගොඩක්ම බෑවුමක් නැහැ. මේක පෙවුනට හරිම ලේසියෙන් අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම අපි පොඩ්ඩක් වාසනාවන්තයි. මොකද අපි ගැරන්ඩි ඇල්ල බලන්න ගිහිල්ලා විනාඩි 5ක් වගේ ඉන්නකොට සම්පූර්ණයෙන්ම මීදුම ආවා. අපි බලමු මීදුම එන හැටි. ඒකත් අමුතුම අත්දැකීමක්. සීතලත් එක්ක වලාකුළු එක්ක තමයි ඒ මීදුම එන්නේ. කෙලින් අහස් දුර බැලුවොත් මෙතනින් ඉඳන් අපි නැවතලා හිටපු රම්බොඩ නගරයේ හෝටලයට කිලෝමීටර් 1.5මාරක් වගේ තමයි ඇත්තේ. අපි වටෙන් තමයි ආවේ කිලෝමීටර් 20 ගාණක් ගෙවාගෙන. ඉතින් ඔය තියෙන්නේ ගැරන්ඩි ඇල්ල. එහෙනම් ශබ්දයත් එක්ක ඔයගොල්ලෝ විඳ ගන්න ස්වභාව ධර්මයේ අසිරිය. එන්න ඔන්න දැන් ඔයගලන්ට පේනවා ඇති හිමින් සැරේ මීදුම උඩට එනවා නේද? ඔය තියෙන ලොකු වලාකුළක් ඇවිල්ලා එහා පැත්ත වහගත්තා. ඔන්න කඳු නිම්නය අතරින් මීදුම උඩට එනවා. මීදුම කියන්නේ ඇත්තටම වලාකුළු. ඉතින් මේ ලෙවල් එකේ අඩි 6000කට වඩා උස පරිසරයක අපි ඉන්නේ. ඔන්න ඔය ගලගාව තමයි අවසාන view point එක තියෙන්නේ. එතනින් පහළටත් යම් කිසි දෙයක් තියෙනවලු. එතනට යන එපා ඩේන්ජරස් කියලා කිව්වා. ඉතින් ඔය ගල උඩ තමයි ගොඩක් අය ෆොටෝ එහෙම ගහලා තියෙන්නේ. ඔතනට මම බැස්සේ නැහැ. මොකද ඔතනට එහා පැත්තෙන් එන්න පුළුවන්. මම ලිස්සන සුළු නිසා බැස්සේ නැහැ. එකම view එක. එකම දේ එතන කුණු දාලා කට්ටිය. ඒක තමයි අපි අවම කරගන්න ඕනේ. අපි නොකරම ඉන්න ඕනේ දේවල් මිනිස්සු කරලා යනවා. මේ පරිසර පද්ධතියට ඇවිල්ලා පොලිතින් කුණු ප්ලාස්ටික් බෝතල් දාලා යනවා. ඉතින් ඒව නම් අනුමත කරන්න බෑ. අඩුම ගානේ බේසික් රෙස්පෙක්ට් එකක් පරිසරයට තියන්න. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති තප්පර කීපයක් ඇතුළත, ඇත්තටම තප්පර කීපයක් විනාඩියකටත් අඩු කාලයක් ඇතුළත වෙච්ච දෙයක් තමයි වලාකුළු ඇවිල්ලා සම්පූර්ණයෙන් ඒ ප්‍රදේශයම වහගත්තා. ඊට පස්සේ ඇල්ලේ ශබ්දේ විතරයි ඇහෙන්නේ. ඇල්ල වැටෙනවා අපිට පේන්නේ නැහැ. ඉතින් අපි සෑහෙන වෙලාවක් එතන බලන් හිටියා. මම හිතන්නේ විනාඩි පැය භාගයක් පමණ බලන් හිටියා ඇල්ල ක්ලියර් වෙනකන්. විටින් විට තාම සුළුවෙන් වීදුම අතරින් එක දැක ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් කලින් තිබ්බ විවේක ආපහු ආවේ නැහැ. අපිට පස්සේ ආපු තරුණයෝ කට්ටියක් ඒගොල්ලන්ටම සෑහෙන ඩිසපොයින්ටඩ්. ඒගොල්ලන්ට කිසිම දෙයක් පෙවුන්නේ නැහැ. ඔන්න ඔය වගේ පොඩි දර්ශනයක් තමයි ඒගොල්ලෝ දැක්කේ. ඉතින් අපි තවදුරටත් අතර කාලය ගත කරේ නැහැ. අපි සෑහෙන වෙලාවක් හිටියා. ඊට පස්සේ අපි පාරේ තිබ්බ බෝතලුත් එකදගෙන ඒ බැහැර කරන ස්ථානයකට ඒ බෝතල් ටික හලාගෙන ආවා. ඊට පස්සේ අපි එද්දී ආපහු විශේෂ දර්ශනයක් දකින්න ලැබුණා. මේ තියෙන අර බස් එක. ඉතින් ওই බස් එක තමයි චැරියට් පාත් දක්වා යන්නේ. ඔයගලන්ට ඒක ගිහිල්ලා ඒක එන්නත් පුළුවන්. ඒ අතර කාලය තුළ ඔයගලන්ට කැම්පින් සහ ඒ හයිකින් වැඩේ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ට්‍රැවල් කරන එක ලොකු වියදමකුත් නැහැ. ඒ අතරේ මම පාර අයිනේ තිබිලා ටිකක් අමුතු තාලයේ දේශවල ටිකක් දැක්ක. හරිම ප්ලෂ්. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් නිකම්ම කැඩිලා අතට ආවා. නමුත් ඒක අල්ලන්න හරිම අතට සනීපයි. මේ අපේ පන්නිපිටිය වගේ තියෙන දියසෙවල් නෙමෙයි. ඊටාම නිකන් ඝන දියසෙවලක්. ඒක පුදුම ලස්සනක් දැක්ක. ඒක පුදුම ලස්සනයි සහ අතට හරිම සනීපයි. ඉතින් මම ඒක ගෙදර අරන් එන්න උත්සාහ කරා. වයිෆ් කිව්වා එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් ටෙරාරියම් එකක් වගේ හදනවා නම් ගලවන් එන්න පහේ ගිහිල්ලා. නමුත් දියසෙවල් වලින් කරන්න පුළුවන් ටෙරාරියම් එකක්. ඉතින් මට මතක් වුණේ ඔන්න ඕක. බලන්න ඔය ලස්සන නිකන් බූසියට තියෙනවා දියසෙවල්. ඉතින් ඕක තමයි මේ ට්‍රිප් එකේ අවසන් වීඩියෝ එක. විශේෂයෙන් මතක් කරන්න මෙතෙන්දී රම්බොඩ ටීබුෂ් හෝටලේ හිටපු අපිට වේට් කරපු සුගත්. ඉතින් සුගත් ඉතාම හොඳ සර්විස් එකක් දුන්නා. අපි හොඳට බලාගත්තා. හරිම සුහදව සියලුම දේ අපේ අවශ්‍යතා ඉටු කරලා දුන්නා. ඉතින් ඔහුටත් බොහොම ස්තුතියි. විශේෂයෙන් මතක් කරනවා ඔහුවත්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න නැති කියලා. ටිකක් දිග වුණා නම් සමා වෙන්න. ඒ වගේම මම ඉස්සරහට travel vlogs දාන්න කැමති නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ වෙනස් වෙන්න ඕන තැන් ಗುಣදොස් තියෙනවා නම් කියන්න. අපි බලමු හදාගන්න. හැබැයි මම මේකේ ගොඩක් වෙලාවට අර අපි පෞද්ගලිකව ගත කරපු කාලය පෙන්වුවේ නැහැ. කන බොන දේවල් පෙන්වුවේ නැහැ. මට ඕනේ කරේ පරිසර පද්ධතිය ගැන ටිකක් වැඩිපුර අවධානය දෙන්න. මොකද මම සාමාන්‍යයෙන් පරිසරයට බොහොම කැමති පරිසර ලෝලියෙක්. ඉතින් ඒක තමයි මට මෙතන එම්ෆසයිස් කරන්න ඕනේ උනේ. නමුත් ඔයගලන්ට මේ වීඩියෝ එක වඩා එන්ජොයබල් වෙන්න නම් මොනවා හරි සජෙෂන්ස් තියෙනවා නම් මට කියන්න. අපි බලමු ඊළඟ වීඩියෝ එකේ දේ ටික කරන්න.